අපි මීට කලින් කතා කරගෙන ආවා මේ විවාහය සම්බන්ධයෙන් බොහොම මම හිතන්නේ අඩුවෙන් අපි කතා කරේ. මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් නැත්නම් මේ පොරොන්දම් ගැලපීම ගැන විතරමයි කතා කරේ. එතකොට මේ අපේ බොහෝ දෙනාගේ ඉල්ලීම තියෙනවා මේ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මේ අපි දැනගන්න කැමතියි දැන් මේ විවාහයට එනකොට මේ පොරොන්දම් ගැලපීම වෙනුවට ඔබතුමිය කිව්වා මේ ගලපන්න ඕන කේන්දර දෙක කියලා. ඒතර මේ දෙක ගැලපුවට පස්සේ අපිට පේන දේවල් ගැන ඔබතුමිය ටිකක් පොන්චි විග්‍රහයක් නැවත කළොත්. ඔව්. එතකොට දැන් මේකේ ගලපනකොට මේකේ බලන්න ඕන ප්‍රධාන වශයෙන්ම කුජ බෞම දෝෂ. ශනි මංගල යෝග. එතකොට දෘෂ්ටිය වැටෙනවා නම් හෝ සෙනසුරුගේ බලය අඟහරුගේ බලය විශේෂයෙන් බලන්න ඕන කේන්දර දෙකක් ගලපනකොට. මොකද ඒක නිසා කසාද බඳින වේගයෙන්ම දික් කසාදෙන් දුර්ම වෙනවා. දැන් මේ ජෙනරේෂන් එක ගත්තම මధుර ගොඩක් වෙලාවට ඉවසීම නැහෙනේ. ඒගොල්ලන්ගේ තියෙන්නේ ඒකට ප්‍රතිකර්මය හොයාගෙන ඒක කොහොමද මේක පැවැත්ම හදාගන්නේ කියන එක නෙමෙයි. ඒක අයින් වෙලා නිදහස් වෙන එක හොඳයි කියන එක. හැබැයි ඊළඟට ආයි වැටෙන්නේ තර කුණු වලටම තමයි. ඒ හින්දා මේකෙදි ඇත්තටම අර කෙනෙක්ගේ දෛවයේ මේ පසුබිම හරියට තියෙනවා නම් ඒ කියන්නේ ඔය ගැළපීම කියන තැන විශේෂයෙන් බලන්න ඕන කුජ බෞම දෝෂයේ ශනි මංගල යෝගය. එතකොට මේ ශනි මංගල යෝගයේ දැන් එක්කෙනෙක්ගේ ජන්ම පත්‍රයේ මේක පිළිහිටලා අනිත් කෙනාගේ නැත්තම් මෙතන ගැටලුවක්. විශේෂයෙන්ම අඟහරු 7 ඉන්නවා අනිත් එක්කෙනාගේ අඟහරු කේන්ද්‍රස්ථානයක. ඒ කියන්නේ 1 4 7 10 හෝ 2 8 12 කියන රාශියක නැත්තම් අර අඟහරු කුජ බෞම දෝෂයේ බලපාන ආකාර තියෙනවා. එතකොට මේ රාශිවලදී මේවයි ගැළපීම එන්නේ නැත්තම් මේක ගැටලුවක්. ගැටලුවක් කියන්නේ ඒ දෙන්න ආදරය කරනවා බොහොම හොඳට. හැබැයි එකට විවාහ ජීවිතයකටපත් වෙනකොට අර ඉඳපු මිනිස්සයා නෙමෙයි මෙතන ඉන්නේ. ඊට පස්සේ ඉන්නේ. ඔව් එතකොට දැන් ඒ විවාහ ජීවිතයේදී ඉන්නේ අර ඉඳපු මිනිස්සයා නෙමෙයි. මොකද මේකට හේතුව බලනකොට අර ඒ දෙන්නගේ කේන්දරවල නොගැලපීම. එතකොට සමහර වෙලාවට එක්කෙනෙක් ලංකාව එක්කෙනෙක් පිටු රටක. ඔව්. හුඟක් වෙලාවට දික්කසාද නොවුනත් දෙන්න රටවල් දෙකක දෙපැත්තක ජීවත් වෙනවා. දැන් ලංකාවේම ඉඳලා ඔය තත්ත්ව වෙනවා නම් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක ඩිවෝර්ස් එකකට යනවා. අනියම් සම්මතතා ගොඩ නැගෙනවා මෙතනදී. ඔව් ඒ කියන්නේ දැන් අපි ඉස්සර ගත්තොත් සාමාන්‍යයෙන් අපිට මේ දික්කසාදය කියන එක දකින්න මං හිතන්නේ තිබුණෙම නැති කාලයක් ලංකාවේ අතීතය ගැන බලනකොට තියෙන්නේ. නමුත් දැන් එන්න මේ මං හිතන්නේ දැන් හරි මధుර දැන් ඉන්න ජෙනරේෂන් එක එහෙම නැහැ. ඔව්. ඊටාම ඉක්මනින්ම දික්කසාද වෙනවා. ඒතර මේ දැන් ඔය අපි කියමු දැන් දෙන්නෙක් බොහොම ආදරෙන් ඉන්නවා. හැබැයි ඔබතුමිය ළඟට මේ විදිහට කේන්දර දෙක ගෙනාවහම ඔබතුමියට පෙන්눔 කරනවා මේ තව මෙතන එක්කෙනෙකු ළඟ තියෙනවා කියලා මොකක් හරි අනියම් සම්බන්ධතාවය. අන්න ඒ වගේ වෙලාවට මොන විදිහට ප්‍රතිකාරයක් කරන්න මේකට? ඒ කියන්නේ දැන් ඔවුන් දෙදෙනා හිතන්නේ නැහැ කිසිම වෙලාවක එහෙමයි කියලා. නමුත් එක්කෙනෙක්ගේ බොරුව කරනවා. හොඳ කතාවක්. ඔය වගේ දේවල් බොහොම අත්දැකීම් තියෙනවා මට මේ ඇවිල්ලා කේන්දරේ බලනකොට. ඇත්තට මේ බිරිඳ දන්නේ සැමියට එහෙම දේවල් තියෙනවා කියලා. ඒ වගේම සැමිය දන්නේ බිරිඳට එහෙම දේවල් තියෙනවා කියලා. මොකද එහෙම ඒවා අනන්තවත් වෙනවා. එහෙම ආවම එතනදී ඒ දෙන්නට සැකය තියෙනවා. නමුත් අර දේවල් ඒ දෙන්නට පුද්ගලිකව වෙනම අට ගහගෙන වෙනම ඒගොල්ලන්ට පහදලා දෙනවා මේකෙන් වෙන ආදීනවය. මේක දෙන්නට එකට කියන්න පුළුවන් කරුණු කාරණා ටික වෙනම කියනවා. හැබැයි ඒක ඒ වෙලාවෙම එක්කෙනෙක්ගේ කතාවක් හෝ එහෙම ඇදලා ගත්තොත් ඒක යනකොටම ඩිවෝර්ස් එකක්. ඒ හින්දා ඒ දේවල් ගලපගෙන යන්න ඕන ක්‍රමවේදය ඒකේ එහෙම වුණොත් අර ඉඟුරු දීලා මිරිස් ගන්න ස්වභාවයට එන්න එපා කියන එක පැහැදිලි කරලා දෙනවා. මොකද සමහර දේවල් තියෙනවා මధుර කෙනෙක්ගේ අපල කාලෙකදී නොගැලපෙන දේවල් වලට පැටලෙනවා. එතකොට මේ පැටලෙනකොට එයා දන්නේ නැහැ. එයා හිතනවා මේ දැන් පොඩ්ඩකට කලින් අපොයින්ට්මන්ට් එකක් කරපු එකක තිබුණා. ඒකෙදි ඒ දෙන්නම එනවා කේන්දරේ ජන්මපත්‍රය විග්‍රහ කරගන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක ගලපගෙන යන එක හොඳයි ඔය පැටලිලා යන එකට වැඩිය කියලා. හරි? ඒ කියන්නේ ඒ දෙන්න දිගටම ජීවිතේ මේ විදිහට ගත කරන එක හොඳයි අර වෙන වෙන දේවල් වලට. ඒකෙදි ඒ දෙන්න ඒ තත්ත්වයටපත් වෙන්නේ ඒ නරක කාලයක මිසක් අර කුජ බෞම දෝෂ ශනි මංගල යෝග තිබිලා නෙමෙයි. නමුත් ඉතින් එහෙම තියෙන අයගේ නම් ගොඩක් වෙලාවට ඒක ආදීනව ඒක විපාක වශයෙන් දෙනවා. ඒක රිටර්න් එක අත්විඳින්න වෙනවා ඒගොල්ලන්ට. ඔව් ඒ කියන්නේ ඔබතුමිය මොනවා කිව්වත් හරියන්නේ නැහැ නේ. ඔව් ඒක අත්විඳින්න වෙනවා.
එතකොට ඒ නොගැලපීමක් නේ. ඔව් ඔව්. එතකොට අර ගැළපෙන දෙන්නෙක්ගේ මහදශාවකදී ඒගොල්ලොන්ට එක්කෙනාට ඒ දෙන්නට එකට ඉන්න බැරි වෙන හේතු මතුවෙනවා. ඒ මතුවෙනකොට එයා ඒ පිරිමි කෙනා වෙන සම්බන්ධතා පටන් ගන්නවා. සම්බන්ධතා පටන් ගත්තම ගෑනු කෙනා හරි අවංකව ජීවත් වෙනවා. හැබැයි අරයට හැමතිස්සෙම සැකය. ඇයි දැන් සැකය වෙන්න හේතුත් තියෙනවා. එතකොට දැන් මෙතන මේ කතාව තුළ අරයා එන ගෙදර එන වෙලාවල් දැන් අරයට ගොඩාක් බැරියර්ස් වැඩි. ඒ මනුස්සයාගේ අන්තිමට මානසික නිදහසක් නැහැ. මොකද ඒ මනුස්සයාට ෆෝන් එක පාවිච්චි කරන්න බෑ, කොහෙවත් යන්න බෑ, කායිකවත් කතා කරන්න බෑ. දැන් ඒ දෙන්නම අඬනවා ඇවිල්ලා. එයාට තියෙන මානසික ප්‍රශ්නේ ආ කියනවා. මෙයා දැන් මම කේන්දරේ බලනකොට මේ දෙන්න විවෘත වෙච්ච විදිහ මට. ඉතින් මෙතනදී ඇත්ත කතාව අපි විග්‍රහ කරොත් ඒ කාල සීමාව තමයි ඉස්සරහට යනකම් තියෙනවා. එතකොට එතනදී වැරදි දැන් අරයා අතනින් ගැලවෙන්න කියලා ඉඟුරු දීලා මිරිස් ගන්න කතාවට එන්නේ. ඔව්. ඒ ගෑනු කෙනා කිසිසේත්ම යාට හොඳ කෙනෙක් නෙමෙයි. ඒ විවාහක කෙනා නෙමෙයි අර සම්බන්ධය පටන් ගන්න කෙනා. ඔව්. එතකොට එයා බලනවා මෙයාගේ සල්ලි ටික අරගෙන මේ මිනිස්යාව දේවල් පාවිච්චි කරනවා. එතකොට අර ගෑනු කෙනා අර දරුවෝත් හදාගෙන අර දේවල් කරගෙන අරකට අඬ හැබැයි අර මිනිස්යාට අර බැරියර්ස් දානවා. ඉතින් ඇත්තට මේ කාල සීමාව තව ඉස්සරහටත් තියෙනවා. මෙන්න මේවා තමයි ඇත්තටම මధుර මේ ඔක්කොම කලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ හිතවතුන්ට අපි කියන්න ඕන දෙයක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් ගෙදර අනිවාර්යයෙන්ම ඔබ මේ එකපාර තීරණ වලට යන්න එපා. මේ තීරණ වලට යන්නේ නැතුව පොඩ්ඩක් මේ දේ පරීක්ෂා කරලා බලන්න. එතකොට ඔබට සමහරවිට තීරණයක් ගන්න පුළුවන් වෙයි. අපි මේ කරන්න හදන දෙයට වඩා හොඳ උත්තරයක් මේක තුළ ඉදිරියේ තියෙනවා කියලා. පැහැදිලිවම ඔන්න උතෙන්ට තමයි මధుර අපි එන්න ඕන. මොකද දැන් ඒ දෙන්නට තව කෙනෙක් කියලා තියෙනවා මෙතන රෙකමන්ඩ් කරලා මෙන්න මෙතනින් ගිහිල්ලා අවසාන තීරණය ගන්න. මෙතෙන්ට අවසාන වශයෙන් හරි ගිහිල්ලා බලන්න. එතකොට පුළුවන් වෙයි ඔයගොල්ලෝ දික්කසාද වෙනවද? ඔයගොල්ලෝ මේක හදාගෙන යනවද කියලා බලන්න. පස්සේ මම ඒ දෙන්නට අර නිවැරදි මාර්ග උපදේශය දීලා ඒ දෙන්නම හරි ගයිඩ්ලයින් එක දුන්නට පස්සේ මම කිව්වා මේ අතීතේ ඔක්කොම වලලන්න. දැන් ඉඳලා දැන් ඔය දෙන්නට පැහැදිලි කරානේ මම මෙන්න මේ කතාව මෙන්න මේ විදිහට යන්නේ. එතකොට ඔයාගේ තියෙන ඒ පුද්ගලයා මට පොරොන්දු වුණා මම ඒ ඔක්කොම අයින් කරනවා කියලා. ඒ ගෑනු කෙනත් පොරොන්දු වුණා යා අතීතය අහන්නේ නැහැ අර මනුස්සයට වද දෙන්නේ නැහැ කියලා. මෙන්න මේක අර ඒ කතාව තුල දැන් ඒගොල්ලෝ සමතේකටපත් වෙනවා. ඇත්තටම මෙතෙන්ට එන්නේ පුදුම තරහකින් මෙතෙන්ට එන්නේ ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලවත් වැඩක් නැහැ මොකටද මේ ඉන්නේ කියලා. ඒක අනිත් පැත්ත ඒ වගේම ඔබතුමීට අහුවෙලා ඇති. ඒ කියන්නේ මේ බොහොම ආදරයෙන් එනවා දෙන්නේ. හැබැයි ආවට සමහර වෙලාවට ඔබතුමියගෙන්ම එන්න පුළුවන් මේක හරියන්නේ නැහැ නැත්නම් මෙයාට මේ වගේ ලොකු දේවල් තියෙනවා. ඒක මත මේක ඉස්සර හරියන්නේ නැහැ කියලා ඔබතුමිය දකින්න වෙන්න පුළුවන්. ඉස්සරහා එහෙම දැක්කම දැන් අරගොල්ලෝ යන්නේ හරි සතුටින්නේ. ඒ වගේ දැන් හොඳට සතුටෙන් කියලා පෙන්නගෙන නා ඉන්නවනේ. හැබැයි ඇත්තටම ඇතුලේ ගිනි ගොඩ. මනුස්සයා ගෑනු කෙනාට හොරෙන් හෝ ගෑනු කෙනා මනුස්සයට හොරෙන් තව දේවල් කරනවා. හැබැයි මම දකින්න ඕක ඉස්සරහදී මෙන්න මේ වලේ වැටෙනවා. ඉස්සරහට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි මම ඒකෙදි පැහැදිලිවම කියනවා ඔයාලට මෙන්න මෙහෙම කාලයක් යනවා ඉස්සරහට ස්ත්‍රී පක්ෂයෙන් පරිස්සම් වෙන්න. ඔයාලට මෙහෙම කාලයක් යනවා පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න. එතකොට අන්න නිවැරදි ගයිඩ්ලයින් එක ගන්න. ඔව් ඒ වගේ මම කිව්වේ දැන් ඕකේ මේ මට කියන්න අවශ්‍ය වුණේ හදිස්සිය දැන් ඉන්න සම්බන්ධතාවයට වඩා හොඳ එකක් නිර්මාණය වෙනවා කියලා දකින්න කියලා අපි හිතමුකෝ. ඒ වගේ අවස්ථාවකදී දැන් මේ දෙන්න බොහොම හොඳින් ඉන්නවා කියලා පේනවා. හැබැයි හිටියට මෙහෙම එකකුත් පේනවා ඔබතුමියට. එතකොට කොහොමද මේගොල්ලොන් ගයිඩ් කරන්නේ? ඔව් එතකොට ඒගොල්ලෝ විවෘත වෙනවා දැන් ඒ හොඳින් ඉඳියට ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා. මං අහනවා ඒ කාලවල වලදී මෙන්න මෙහෙම කාලෙකදී මෙන්න මෙහෙම දෙයක් වුණාද? එතකොට විවෘත වෙනවා. ඇත්තට මේ ඕපන් වීම තමයි මං හිතන්නේ මම ඒගොල්ලන්ට ගයිඩ්ලයින් එක දෙන්නේ. තව දෙයක් දැනගන්න තියෙනවා. ඒ කියන්නේ මේ ලොකු කාලයක් යනවා ඇති ඔබතුමියට කෙනෙක්ව පරීක්ෂා කරන්න. ඔව් මං හිතනවා මధుර මං ලොකු කාලයක්ම කියන්නේ මට අර දැන් එක්ස්පීරියන්ස් නිසා කේන්දරේ දකිනකොට කියලා ඉවරයි. ඒ කැල්කියුලේෂන් එක මොකද සොෆ්ට්වෙයාර් එකෙන් අර chart එක ගත්තම දැන් වෙනද නම් මම කියනවානේ භාව කේන්ද්‍ර වලට අපිට වෙලා යනවා මෙහෙම වෙනවා කියලා. නමුත් අර හැමදේම විග්‍රහ කරන්න පුළුවන් ඥානයක් එනවා. මොකද ඒ බලපු එක්ස්පීරියන්ස් මං හිතන්නේ. ඒක තුලින්ම අර පුද්ගලයා සමහර වෙලාවට අහනවා මේ කොහොමද මෙච්චර දෙයක් කිව්වේ කියලා. මොකද ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් අත්විඳින දේ තමයි මම කියන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ මම දකින්නේ ෆස්ට් ටයිම්. හැබැයි දැක්කට මම අර ගයිඩ්ලයින් එක දෙනකොට ඉතින් ඇත්තටම ඉතින් ඒක තමයි මේ ශාස්ත්‍රයේ තියෙන නියම අර්ථය.
අර්ථය. එතකොට දැන් අපි බොහෝ දේවල් කතා කරා මේ විවාහ සම්බන්ධයෙන්. එතකොට දැන් අපි කතා කරමු මෙහෙම දෙයක්. දැන් කෙනෙකුට මොනවා හරි දෙයක් දීම තුලින් ඒ කියන්නේ කන්න දීලා බොන්න දීලා ෆයින්ඩීම් කරනවා රෝම කියනවනේ. එතකොට මේ ඕන දෙයක් කරලා ඉවරලා මෙහෙම විවාහයක් ඇති වෙනවා. මෙහෙම එකක් ඇති වුණාට පස්සේ ඒක යන්න නැති වෙලා යන්නත් පුළුවන් කාලයක් තියෙනවා නේ. තා ඉක්මනින්. ඔව්. එතකොට ඒ වගේ අවස්ථාවලට ඔබතුමී මුහුණ දීලා තියෙනවද? පැහැදිලිවම එහෙම අයත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මොනා හරි වශී බන්ධන ඔය තියෙන දේවල් කරගෙන ඇත්තටම ඒ මොහොතේ ඒව ෂණිකව මොනා හරි ඒත් ක්‍රමවේදයක් නේ මොනවා හරි. හැබැයි ඒවා බොහොම తాවකාලිකයි. එහෙම දේවල් කරගන්නවා. හැබැයි ගැළපීම බොහොම తాවකාලිකයි. ඊට පස්සේ අර දේවල් වලින් නිදහස් වෙනකොට ඒක తాවකාලික ඒ ගැලවීම ඒක ප්ලාස්ටර් දැමීමක් නේ. එතකොට ඒක අයින් වෙලා යනකොට ආයි අර ඉන්නේ කිසිම වෙලාවක නොගැලපෙන දෙන්නේ. ඊට පස්සේ මෙතන හැමතිස්සෙම ගැටෙනවා. ඉතින් අර ගැටුණා වුණාට ඒගොල්ලන්ගෙන් දරුවෝ ඇවිල්ලා ඒ දේවල් එක්ක ඉතින් ඒ ගමන කොහොම හරි මේක බැලන්ස් කරගෙන යන්න යනවා. හැබැයි එතන කිසිම සැනසීමක් සතුටක් එන්නේ නැති කතා ගොඩාක් තියෙනවා. ඉතින් මෙහෙම අයගේ ඒව දැක්කම නම් හරි අපරාධයක් කියලාත් හිතෙනවා මේ මිනිස්සු දෙන්නගේම ජීවිත. මොකද ඒවයින් දරුවොත් ගොඩක් අසරණ වෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, දරුවොත් මානසික ලෙඩ වෙනවා. ඉතින් මේ කතා ගොඩක් මෙතන තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරලා තව කෙනෙක්ව බන්ධනය කරගෙන හොය අම්මාකාරයකින් මම දන්නේ ඒව කොහොම කරන දේවල්ද කියලා. එහෙම කරාම හැබැයි ඒව දකින්න පුළුවන් අර කේන්ද්‍රේ. මේ කාලෙදී ඔයාගේ ඇඟට මෙහෙම විසක් දීලා තියෙනවා. ඒක ජන්මපත්‍රේ තියෙනවා. එතකොට ඒක ගැලවෙන්න නම් ඇත්තටම ඉතින් ඒ පසුපස හඹා යන්නේ නැතුව ඒකට දෙන්න ප්‍රතිකර්මය බුද්ධ මන්ත්‍ර. ඒවා කිරීමෙන් සහ ඒවට දෙන ප්‍රතිකර්මයක් ඒවා. ඉතින් එහෙම කිරීමෙන් තමයි ඒ කර්මක්ෂය කරගන්න ඕන. හරි. අපි මම හිතන්නේ කතාබහේදී බොහෝ තැන්වලට ගියා. ඉතින් මම හිතන්නේ ඔබත් දකින්න ඇති සමහර වෙලාවට ඔබ අද මේ දක්වා විදව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් විදවන්නවා කියලා ඉදිරියට දකින්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ දෙයට ජ්‍යොතිෂය කොහොමද එකතු කරගෙන මේ දෙයින් ගොඩ එන්නේ නැත්නම් මේ ප්‍රශ්නය නැති කරගන්නේ කියලා තමයි අපි මේ කතා බහ කරේ. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබට එහෙම ප්‍රශ්නයක් තියෙන අවස්ථාවකදී කතා බහ කරලා ජ්‍යොතිෂය පිළිබඳ ප්‍රවීණයෙක් එක්ක කතා බහ කරලා මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා අපිත් විශ්වාස කරනවා. ඒක නිසා තමයි මේ වගේ වැඩසටහනක් ඔබට ගෙන එන්නේ.